එක්සෑම් නෑ හරිද? අහගන්නකො 6 වසර අලුතෙන් එන ළමයිට මෙතනින් පස්සේ එක්සෑම් නෑ. ඒ කියන්නේ තියෙන්නේ පොඩි ඇගීම් වගේ නිකන් ටෙස්ට් තියෙනවා. එතකොට O level කියලා විභාගයක් ප්‍රධාන වශයෙන් නෑ. 6 වසර ළමයිට. O level නෑ පොඩි එක්සෑම් එකක් තියෙනවා 30යි එකට ලකුණු දෙන්නේ. ඉතුරු 70ම ගුරුවරයා තමයි දෙන්නේ. ඔයාලට ඒකේ අවදානමක් පේන්නේ නැද්ද? පේන්නේ නැද්ද? මොකක්ද හිතුනේ? අපිට නම් ලකුණු හම්බෙන්නේ නැහැ කියලා හිතුවා නේද? මරත් හිතුනේ ඒක තමයි. ඒ කියන්නේ ගුරුවරයාගේ මත කරවම ගුරුවරයාගේ දැන් අපි හිතමු දැන් අපි හැමෝම ගුරුවරයෙක් එක්කම ෆිට නැහනේ. අපිට සමහර කට්ටිය පේන්න බෑනේ. නේද? කොල්ලොන්ට සාමාන්‍යයෙන් පේන්න බැරි පිරිසක් ඉන්නවනේ. එතකොට ගුරුන්ටත් එහෙම මට නම් අරක වසවර්ති ළමයෙක් ඕක නම් කියලා කියන්නේ නැද්ද කියනවනේ. මෙතන ඉන්න බහුතරයක් එහෙම උන්නේ. එතකොට මේ ගුරුවරයා තරහ වුණොත් උට ලකුණු නැහැ. ඒක කරන්න හදන්නේ හේතුව මේකයි. හැබැයි මට ඒක පැහැදිලි මේක පේන්නේ. ඔය කරන්න හදන්නේ ඕලෙවල් වෙනකන් ඇවිල්ලා දැන් ඔය සාමාන්‍ය ඉගෙනීමට දක්ෂ නෑ වගේ කියන කට්ටිය කාර්මික පැත්තට අර පුහුණු කරවන්න තමයි හදන්නේ. අපි හිතමු දැන් මේසන් බාස් කෙනෙක් කියලා. මේසන් බාස් කෙනෙක් නිකන් වෙනවට ගණන් ගන්න නැහැ නේ. හැබැයි මේසන් බාස් කියන එක සබ්ජෙක්ට් එකක් විදිහට තියෙනවා. ඕලෙවල් වලින් ළමයාට මැත්ස් බයෝ කරන්න බැයි නම් ඌ යනවා මේසන් බාස් කියලා සබ්ජෙක්ට් එකට. ඌ ඒක ඇතුලේ හදාarලා හොඳ සුදුසෙක් විදිහට ලියන. ඒක මරු. හැබැයි අවුලක් තියෙනවා. ඉතින් එහෙම වෙන එක හොඳයි. ওই ජොබ් වල තියෙන තත්ත්ව ටික එක මට්ටමකට ගේන්න වගේ හදන්න මට ඒක හොඳයි. හැබැයි ළමයි ගොඩක් නිකන් විනාශ වෙයි වගේත් කියලා හිතනවා නේ. මේ අපේ සාමාන්‍ය සොසයිටි එකේ එහෙම එච්චර ක්වොලිටි නෑ. සර් අපිට පළමු විභාගෙත් තියනවද දන්නේ